අපිට පරලෝ සුගතිය තියෙන නිවන තියෙන්නේ බුදු සරණ ධම් සරණ සංඝ සරණ මත. ඒකට ඔය YouTube Facebook වල ඔය එක එක හාමුදුරන්ගේ වාර්තා විච්චි අඳන කඩාගත්ත ඒවා අර ලිබ්බොග්ගේ හිටපු ඒවා බීපු ඒවා අරක මේක ඕව බල බල උන් අද කාලේ හාමුදුරු කියා මේ වං හොන් හොයන්න සංඝ සරණ කිලිට වෙනවද නැද්ද? බලෙන්මනේ මේක කවුරුවක් කනේ ගහුවේ නැහනේ මේක අහපන් කියලා අපිමනේ මේක ක්ලික් කරලා data කපාගෙන අපිමනේ බලන්නේ. ඇත්ත නැත්ත අපි දන්නේත් නැහැ. කවුරු හරි මිනිහෙක් තට්ටයක් ගාලා අඳනයක් පටලවාගෙන බිව්වද කියලා අපි දන්නේත් නැහැ. කෙලිම හාන්තුරුරු කියලා පටන් ගන්නවා. උන්ට වඳින්න එපා වැන්දු පව් සිද්ධ වෙන ඔය වගේ උන්ට අද කාලේ උන්ට කියලා කියනවා. අපි කියමු දුස්සීල භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව වැදූ අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා මං ශාසනයට දරුවෙක් පූජා කළා මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ කියලා ඒ අම්මා ඒ දරුවා ළඟ වැඳ වැටුනොත් පින් සිද්ධ වෙනවද පව් සිද්ධ වෙනවද? ඒ අම්මට පින් සිද්ධ වෙනවා. වැදූ අම්මටත් වඳිනකොට පින් සිද්ධ වෙනවා නම් මිනිස්සු ගැන කවර කතාවක්.